අපි ඩොම් එක ගැන කතා කරනකොට අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ මේ ඩොම් එකේ කොහොමද බයි ඕඩර්ස් සහ සෙල් ඕඩර්ස් ක්‍රියේට් වෙන්නේ කියන එක. එතකොට ඩොම් එකෙන් කොහොමද ඩේටා ෆුට්ප්‍රින්ට් එකට යන්නේ සහ ඩොම් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන ඉස්සෙල්ලා මූලික අදහසක් ඕගොල්ලෝ ලබා ගන්න ඕනේ. හිතන්න ඩොම් එක කියලා කියන්නේ පෙන්ඩිං ඕඩර්ස්. ඒ කියන්නේ මේ මාකට් එකේ ඕනෑම මාකට් එකක වැටෙන පෙන්ඩිං ඕඩර්ස් අපිට බලා ගන්න පුළුවන් වෙන ඩයග්‍රෑම් එකක්. එහෙම නැත්නම් ඒ විස්තර පෙන්වන පත්‍රිකාවක් වගේ දෙයක්. right. එතකොට ඇත්තටම මේකෙදි ඔයාලට පෙන්වන්නේ මේ මාකට් එකේ දාලා තියෙන ලිමිට් ඕඩර්ස්. අපි කියන්නේ පෙන්ඩිං ඕඩර්ස් කියලා. එතකොට ඒව තමයි ඔයාලට මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ bid side එක. එතකොට මේ පැත්තේ තියෙනවා ask side එක. එතකොට මේ පැත්තේ තියෙනවා මිලදී ගන්න ඉන්න පිරිසගේ orders. ඒ කියන්නේ මෙතන ඉන්නවා දැන් මෙතන බලන්න 92 93 94 95 96 97 98 99 මේ මැද ලයින් එක තමයි price line එක කියලා හිතන්න. එතකොට මේකෙන් පෙන්නන්නේ price එක. හරි. එතකොට මෙන්න මේ price වලදී මිලදී ගන්න pending orders දාපු කට්ටිය කියන්නේ limit orders දාපු පිරිස මෙන්න මේ පැත්තෙන් පෙන්නනවා මේ විදිහට limit orders වැටලා තියෙනවා. මෙන්න ඒ වැටලා තියෙන ප්‍රමාණය තමයි මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේක percentage wise එන්නේ මොකද ගොඩක් වැටලා තියෙන හින්දා ඒවා බෙදීමක් කරලා ඕගොල්ලන්ට එන්න මෙතන මේ percentage wise එන අංකය. හරි අපි හිතන්නේ ඒතර මේ පැත්තේ දැන් අපිට පෙන්වන්නේ මිලදී ගන්න ඉන්න පිරිස. ඊට පස්සේ මේ පැත්තට ගියාම තියෙන්නේ විකුණන්න ඉන්න පිරිස. ඒ කියන්නේ මෙන්න මේ prices වලට ආවොත් ඒගොල්ලෝ විකුණනවා කියන පිරිස තමයි මේ පැත්තෙන් ඉන්නේ. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ ඩොම් එකේ මෙන්න මේ සයිඩ් එකේ පෙන්වන්නේ මිලදී ගන්න ඉන්න පිරිස. එතකොට මේ සයිඩ් එකේ පෙන්වන්නේ විකුණන්න ඉන්න පිරිස. එතකොට හොඳට බලන්න මේ මිලදී ගන්න ඉන්න පිරිස ඉන්නේ අඩු ප්‍රයිස් ලෙවල් එකකින් මිලදී ගන්න. හරි. එතකොට හැබැයි විකුණන්න ඉන්න පිරිස ඉන්නේ හැම වෙලාවකදීම වැඩි ප්‍රයිස් එකකින් විකුණන්න. ඒකනේ කොහොමද කරන්නේ නේ? ඒ කියන්නේ මාකට් එකෙන් අඩු මුදලකට අරගෙන වැඩි ප්‍රමාණයකට විකුණනවා. ওই සිද්ධිය තමයි මාකට් එකේ සිද්ධ වෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මෙන්න මේ ලයින් එක. ඒකට අපි කියනවා මම ඒක පෙන්නන්නම් වලට. මෙන්න මේක මේ ලයින් එක තමයි මේ වෙලාවේදී මාකට් එකේ දැනට තියෙන ප්‍රයිස් එක. මාකට් ප්‍රයිස් එක. එතකොට බලන්න මාකට් ප්‍රයිස් එකෙන් උඩට තමයි වැටලා තියෙන්නේ විකුණන්න ඉන්න පිරිස. මාකට් ප්‍රයිස් එකෙන් යටට වැටලා තියෙනවා දැන් මිලදී ගන්න ඉන්න පිරිස. හැබැයි අපිට දැන් මේක මෙහෙම පෙවුනට අත්ත වශයෙන්ම කිව්වොත් ඔය සමහරක් අය දාන්න ඇති ඔකුළු දැකලා ඇති යම්කිසි ලෙවල් එකකට ගියාට පස්සේ මාකට් එක සෙල් වෙයි කියලා පෙන්ඩිං ඕඩර්ස් දාපුවා ඉන්නේ. එතකොට මේ අපිට කියන්න බෑ මේ සයිඩ් එකෙත් ඕඩර්ස් නැහැ කියලා. හැබැයි අපිට ප්‍රැක්ටිකලි මේක කතා කරනකොට අපි පෙන්වන්නේ මේ විදිහට. නමුත් මේ සයිඩ් එකෙත් මේ වැඩි මිලටත් මිලදී ගන්න ඉන්න පිරිස් ඉන්නවා. එතකොට අන්න ඒකත් ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයා හිතන්න දැන් ඔයා යම්කිසි ලෙවල් එකක් හිතන්න මෙහෙම මේ මාකට් එක කොහොම යනවා. ඔයා දන්නවා දැන් මේක මෙතනට ගිහිල්ලා ආපහු ඔන්නෝම සෙල් වෙනවා කියලා. අන්න එතකොට ඔයා මෙතනින් පෙන්ඩිං ඕඩර්ස් වෙනත ලිමිට් ඕඩර් එකක් දාලා තියෙන අවස්ථා තියෙනවා. හැබැයි ප්‍රයිස් එක තියෙන්නේ මෙහි තාම. අන්න ඒක තමයි මම කිව්වේ. එතකොට මේ පැත්තෙත් තියෙන්න පුළුවන් කියන එක. එතකොට දැන් ඔයාලට පැහැදිලි මම මොකද්ද එතන අදහස් කරේ කියන එක. right. එතකොට දැන් කොහොමද මේ මාකට් එකකදී මේ ලිමිට් ඕඩර්ස් ඇක්ටිව් වෙන්නේ? අන්න ඒක දැන් ඔයාලා තේරුම් ගන්න ඕනේ. මේ ලිමිට් ඕඩර්ස් ඇක්ටිව් වෙලා කොහොමද මේ මාකට් එකක අපි ෆුට්ප්‍රින්ට් එකකට යන්නේ කියලා. හිතන්නකො මෙහෙම දැන් මෙන්න මේ ප්‍රයිස් එකේදී දැන් මෙන්න මේ අපි ගමු
මේ 100 කියන ප්‍රයිස් එකේදී මෙන්න මේ 100 කියන ප්‍රයිස් එකෙන් එනවා සෙල් ඕඩර් එකක්. ඒ කියන්නේ සෙල් ඕඩර් එකක් එනවා. හිතන්න එකයි එන්නේ. ඒ එන එක අපි ගමු මේ විදිහට සෙල් ඕඩර් එකක් එනවා. ආපු ගමන් මොකද වෙන්නේ? මාකට් ප්‍රයිස් එකෙන් සෙල් ඕඩර් එකක් ආපු ගමන් වෙන්නේ මේක මෙහෙම පල්ලෙහාට එනවා. ආපු ගමන් මේ 99 කියන ප්‍රයිස් ලෙවල් එකේ දාම දැන් මෙතන තියෙනවා බයි ඕඩර්ස් කියන බයි කරන්න පෙන්ඩින් 10ක් තියෙනවනේ. දැන් මොකද වෙන්නේ? මේකෙන් මේ මාකට් ප්‍රයිස් එකේ මෙටිච් එකෙන් මේක මෙතනින් ෆිල් වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතනින් මොන දැන් 9යි තියෙන්නේ. ඒ දැන් මේ එකක් ආවනේ. මෙතන මාකට් ප්‍රයිස් එකෙන් ආවා සෙල් ඕඩර්ස් එකක් ආවා. රයිට්. ඔය විදිහට එකක් ආවා. දැන් ඒකට මෙතන ලිමිට් ඕඩර් එකක් ලිමිට් දාලා තිබුණ කෙනෙකුගේ ඒ ඕඩර් එක මෙතනින් ඇක්ටිව් වෙලා දැන් ඔන්න ඒක නැවත වන් මාකට් ඕඩර් විදිහට හැදුනා. හරි. ඔය විදිහට මාකට් ඕඩර් එකක් විදිහට දැන් අලුතෙන් හැදුනා. ඊට පස්සේ දැන් මේ තියෙන 99 කියන ප්‍රයිස් එකේ දැන් ඊට පස්සේ හිතන්න දැන් මෙතනින් පස්සේ ආපහු දැන් එනවා ඔන්න මාකට් ප්‍රයිස් එකෙන් ආයෙ එනවා ඔන්න හිතන්න මාකට් ඕඩර් සෙල් සයිඩ් එකට එනවා ඔන්න 10ක් සෙල් එකට 10ක් එනවා 10ක් ආපු ගමන් මොකද වෙන්නේ ඉස්සල්ලාම මෙයා එන්නේ මෙන්න මේ 99 කියන ප්‍රයිස් එකට දැන් මෙතන 9යිනේ තියෙන්නේ හරි දැන් මේ 9 ගත්තා. දැන් මෙතන තව ඔන්න දැන් මෙතන 9 තිබුණානේ. දැන් එතන 9 දැන් මෙතන 9 ගියා. එතකොට මෙතන දැන් ඔන්න තව එකක් ඉතුරුයි. ඊට පස්සේ මේ මාකට් ප්‍රයිස් එකට දැන් මෙතන 9ක් දැන් මෙතෙන්ට එන්න ඕනේ. හරිද? හැබැයි 9 දැන් මෙන්න මේ ප්‍රයිස් එකෙන් 99 කියන ප්‍රයිස් එකෙන් ඔන්න දැන් 9ක් ආවා. හරි? 99 කියන ප්‍රයිස් එකෙන් 9ක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙයා යනවා අපව 98ට. ඇයි දැන් මෙතන නැහැනේ. දැන් මෙතනිනුත් එකක් අඩු වෙනවා. හරි. දැන් එතන එකක් අඩු වුණා. අඩු වෙච්ච ගමන් මේ මෙතන කලින් එක දැන් ගියානේ. ඒතර මේ මාකට් ඕඩර් එක ගියපු හින්දා එක බිඳුවක් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මේකත් ගියා. ඔන්න දැන් බිඳුවයි. දැන් මොකද උනේ? ඊට පස්සේ ආපහු මේ විදිහට මෙතනට එනවා මාකට් ඕඩර්ස් එකක්. රයිට්? ඒක උනේ කොහොමද? කලින් එකක් ආවා. ඒ එකට මෙතනින් එකක් ඇක්ටිව් වුණා. හරිද? ඊට පස්සේ ආයි මාකට් ප්‍රයිස් එකෙන් ආවා 9ක්. ඒ 9ට මෙතනින් ඇක්ටිව් වුණා 9ක්. හරිනේ? අන්න ඒක තමයි දැන් උතන සිද්ධ වුනේ. මේ 9 ඇක්ටිව් වෙලා ඊට පස්සේ ආපහු මෙතන එකක් ආවා. ඒ මෙතනින් ගිය එක. ඒ සිදුවීමත් හරි. හිතන්න දැන් මේ ප්‍රයිස් ලෙවල් එකේදී ආපහු එනවා මෙන්න මේ ලෙවල් එකේදී එනවා හිතන්න දැන් ප්‍රයිස් එක මාකට් ප්‍රයිස් එක තියෙන මේ ලෙවල් එකේදී හරිද මෙන්න මේ 98 කියන ලෙවල් එකේ තමයි මාකට් ප්‍රයිස් එක තියෙන්නේ එතකොට දැන් මේ ප්‍රයිස් ලෙවල් එකේදීම ඔන්න එනවා ආපහු බයි ඕඩර්ස් මේ පැත්තට මේක සෙල් නේ කරේ මොන මාකට් ප්‍රයිස් එකෙන් බයි ඕඩර්ස් මෙහෙට වැටෙනවා වැටෙනකොට මොකද වෙන්නේ මෙන්න මේක මාකට් එක දැන් මෙහෙම ඉහළට ගමන් කරනවා හරිද දැන් මේ 98 නේ තියෙන්නේ 98 තියෙන අපි හිතමු දැන් මෙහෙ නෑ කියලා දැන් මේ ලෙවල් දෙකේ නෑ දැන් ඔයාලට පේන්න තියෙනවා මේ ලෙවල් එකකවත් නෑ මොකද වෙන්නේ එකපාරටම මේ ලෙවල් එකට යනවා මාකට් එක 101 කියන ලෙවල් එකට මාකට් එක යනවා අපි හිතමු දැන් මාකට් ප්‍රයිස් එකෙන් වැටෙනවා ඔන්න බයි ඕඩර්ස් මෙතනට වැටෙනවා බයි ඕඩර්ස් අපි හිතමු මේකට වැටෙනවා කියලා 10 100 දැන් මේ ලෙවල් එකෙන් තමයි වැටෙන්නේ බයි කරන්න ඉන්නේ එයා දාන්නේ මෙතනින් 98න් තමයි දාන්නේ මාකට් ප්‍රයිස් හැබැයි 98න් ගන්න නෑනේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ මෙතනට යනවා එතකොට බයි වෙන්නේ 101 කියන ප්‍රයිස් එකකින් ඈ එතකොට 100කින් ඔන්න බයි වෙනවා 10ක් 10 බයි වුණාම මොකද වෙන්නේ මෙතන ඉතුරු 15යි ඊට පස්සේ 10ක්
මෙතන නැවත මාකට් ඕඩර්ස් බවට මෙතනට යනවා. right ඔන්න දැන් 10ක් මාකට් ඕඩර්ස් බවට යනවා. දැන් ඔන්න 101 කියන ප්‍රයිස් එකේ ඉන්නේ. ඊට පස්සේ දැන් ඔන්න ආපහු 101කින් ඒ ප්‍රයිස් එකෙන් දැන් මෙතනින් අර 10 ඉවරයි. දැන් ඔන්න එතන ඒ 10 ඉවරයි බිඳුවයි. ඊට පස්සේ ආයි 101කින් කියන මේ ප්‍රයිස් එකෙන් අපි හිතමු ඔන්න ආයෙ එනවා මෙතනට 20ක් කියලා. ඔන්න ආපහු ආව 20ක්. ඔන්න buy orders 20ක් ආවා. දැන් මොකද වෙන්නේ? මෙතන 15යිනේ. හරි. 15 ගියා. දැන් මොකද උනේ? 15 ගියා. 15 ගිහිල්ලා ඊට පස්සේ මේක වැටෙනවා දැන් මෙතෙන්ට. 15 ගිහිල්ලා ඒක වැටෙනවා. කොහෙද වැටෙන්නේ? අපේ ඇක්ටිව් වෙච්ච ඕඩර්ස් වලට වැටෙනවා. ඔන්න ලිමිට් 15ක් මෙතන ඇක්ටිව් වුණා. හරි. දැන් ලිමිට් 15ක් ඇක්ටිව් වෙලා තියෙන්නේ. හැබැයි තව 5ක් ඕනේ. ඒකින්ද ඊළඟ ප්‍රයිස් එකට යනවා. එතකොට 102ට ගියා. 102කින් ඔන්න 5ක් ගත්තා. හරි. එතකොට දැන් මේ 20 ඉවරයි. හරි. ඊට පස්සේ 102කින් උත්තාවන මෙතනට. ඊට පස්සේ ඔන්න ඉතුරු 5 102කින් ওই විදිහට වැටෙනවා. right ඔන්න ඒ විදිහට තමයි එතන සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙහි කොච්චර ඕඩර්ස් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. මේ මාකට් ඕඩර් එකක් එවිදින් මේ ඕඩර් ඒ කියන්නේ මේකක් ඇක්ටිව් උනේ නැත්තම් මේ ලිමිට් ඕඩර් එකක් ඇක්ටිව් උනේ නැත්තම් මේ මාකට් ඒ කියන්නේ ලිමිට් විදිහට තිබුණාට මේ ඕඩර්ස් මාකට් ඕඩර් විදිහට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇක්ටිව් වෙන්නේ නැහැ. ලිමිට් ඕඩර්ස් මේකේ කොච්චර තිබුණත් ඇක්ටිව් වෙන්නේ නැහැ. ඇක්ටිව් වෙන්න නම් මේ මාකට් ඕඩර් එකක් ඇහිලා ඒ ලෙවල් එකට ඇහිලා ඒ ලෙවල් එක ටච් කරන්න ඕනේ. අදාළ ප්‍රයිස් ලෙවල් එක. දැන් මේකේ ආයි ඇක්ටිව් වෙන්න නම් 102ට එන්න ඕනේ. ආයි මෙහෙන් ඇක්ටිව් වෙන්න නම් 98ට එන්න ඕනේ. රයිට්. ඔන්න ඔබ තමයි කියන්නේ. එතකොට ඒ සිදුවීම පැහැදිලි කරගන්න ඕනේ. එතකොට මෙතනින් මේ හැදෙන ඕඩර්ස් ටික තමයි යන්නේ කොහෙටද යන්නේ? ෆුට්ප්‍රින්ට් එකට. හරි. එතකොට මෙතනින් හැදිච්ච ටික මේ data execute වෙලා ඒ කියන්නේ මෙතනින් active වෙලා market order එකක් ඇවිල්ලා මෙතනින් active වෙච්ච pending orders විදිහට තිබිච්ච active වෙච්ච ටික තමයි යන්නේ footprint එකට. ඒතර ඔයගොල්ලෝ හිතාගෙන හිටියනම් footprint එකේ පෙන්නන්නේ market orders කියලා. footprint එකේ market orders පෙන්නන්නේ නැහැ. footprint එකේ පෙන්නන්නේ DOM එකේ pending orders විදිහට තිබිලා active වෙච්ච orders ටික විතරයි. හරි. ඔන්න ඔකයි කතාව. ඒතර දැන් ඔයගලන්ට පැහැදිලි ඇති එතන සිද්ධිය මොකද්ද කියලා. එතකොට මේක පැහැදිලි කරගන්න එතකොට හැම වෙලාවකදීම මේ pending orders active වෙන්න නම් අනිවාර්යෙන් ඒ අදාළ price level එකට එන්න ඕනේ market price එක. එහෙම ආවොත් විතරයි මේ pending විදිහට තියෙන orders active වෙන්නේ. එතකොට මම ඔයාලට කලින් කිව්වා මේ market එකේ මේ footprint එකට ආවම මේකේ පෙන්වන්නේ අර market price එකෙන් market price එක ඇවිල්ලා active වෙච්ච orders කියලා. එතකොට දැන් මේක ගත්තොත් අර footprint එකට එන්නේ කියන්නේ දැන් මෙන්න මෙතන මේ footprint එකට ඇවිල්ලා තියෙන්නේ අර DOM එකේ තිබිලා pending orders විදියට active වෙච්ච orders ටික තමයි දැන් මෙතනට මේ ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක ඔයගොල්ලෝ හොඳට පැහැදිලිව මතක තියාගන්න ඕනේ. එතකොට දැන් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි ඔයගොල්ලෝ හිතාගෙන හිටියනම් මේකට ඇත්තටම ඇහිලා මාකට් ඕඩර්ස් පෙන්නනවා කියලා. ඒ කියන්නේ මාකට් ප්‍රයිස් එකකින් වැටෙන ඕඩර්ස් මේකේ පෙන්නනවා කියලා නෑ. මේකේ පෙන්නන්නේ පැහැදිලිව තේරුම් ගන්න ෆුට්ප්‍රින්ට් එකේ පෙන්නන්නේ DOM එකේ තිබිලා ඇක්ටිව් මාකට් ප්‍රයිස් එක ඇහිලා ඇක්ටිව් වෙච්ච pending orders ටික විතරයි. ඒ ඇක්ටිව් වෙලා ඒක මාකට් ප්‍රයිස් එකට එනවා. හැබැයි හොඳට මතක තියාගන්න මාකට් ප්‍රයිස් එකකින් වැටිච්ච ඕඩර්ස් එකක්වත් මේකේ නැහැ. ඒ කියන්නේ මාකට් ප්‍රයිස් එකකින් ඕඩර් එකක් වැටෙනවා. ඒ වැටෙන ඕඩර් එක නිසා DOM එකේ තියෙන pending order එකක් ඇක්ටිව් වෙනවා. හැබැයි ඒක ඇක්ටිව් වෙන්න හේතුවක් වෙච්ච අර මාකට් ඕඩර් එක
මේකේ පෙන්වන්නේ නැහැ. මේකේ පෙන්වන්නේ අර පෙන්ඩිං ඕඩර් එක විදිහට තිබිලා ඇක්ටිව් වෙච්ච ඕඩර් එක. මාකට් ප්‍රයිස් එකෙන් ආපු. එතකොට අරක මේකේ පෙන්වන්නේ නැහැ. හොඳයි. ඒක හොඳට පැහැදිලිව මතක තියාගන්න ඕනි කාරණයක්. නැත්නම් ඔයගොල්ලෝ හිතනවා මාකට් ප්‍රයිස් එකෙන් එන ඕඩර්ස් ටිකත් ඔක්කොම මේකේ පෙන්වනවා කියලා. ඒක පෙන්වන්නේ නැහැ. එතකොට ඒක දැනගන්න ඕනේ නම් එතකොට මාකට් ප්‍රයිස් එකකින් එන දේවල් ඒ සිද්ධිය දැනගන්න නම් අන්න ඒකට තමයි ඇල්ගොරිදමික් ට්‍රේඩින් ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට ඇත්තටම ඔයාලා අපෙන් ඉල්ලලා තිබුණේ ෆුට්ප්‍රින්ට් එක සම්බන්ධයෙන් කටයුතු ටික. එතකොට ඇල්ගොරිදමික් ට්‍රේඩින් සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා නම් ඒක වෙනම ප්‍රොසෙස් එකක්. එතකොට ෆුට්ප්‍රින්ට් එකේ පෙන්වන්නේ ඔන්න ඔය සිද්ධිය. එතකොට ඒක ඔයගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ මෙන්න මෙතනදී තව දෙයක් තේරුම් ගන්න ඕනේ. ඒ දේ තමයි මේ ෆුට්ප්‍රින්ට් එකට ආවට පස්සේ මේ ෆුට්ප්‍රින්ට් එකේ මේ බිට් සයිඩ් එකේ සහ මේ ආස් සයිඩ් එක කියන්නේ මේ සෙල් සයිඩ් එකේ සහ බයි සයිඩ් එකේ ගත්තොත් මේ පැත්තේ ඇග්‍රෙසිව් බයර්ස්ලා වගේම පැසිව් සෙලර්ස්වත් මේ පැත්තේ ඉන්නවා. ඒතර මේ සෙල් සයිඩ් එකේ ගත්තොත් ඇග්‍රෙසිව් සෙලර්ස්ලා වගේම පැසිව් බයර්ස්ලාත් මේ පැත්තේ ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද ඒ කතාව? හිතන්න මෙහෙම දෙයක්. දැන් ඕගොල්ලෝ දන්නවා මේ මාකට් එකක් මූව් වෙනකොට මේකේ ඕඩර්ස් ක්‍රියේට් වෙන්නේ. ඒ කියන්නේ මේකට එන්නේ ඩොම් එකේ තිබිලා මාකට් ඕඩර්ස් බවට පරිවර්තනය වෙලා එන ඕඩර්ස් ටික තමයි මේකට එන්නේ. හැබැයි ඔයාලා හිතන්න ඩොම් එකේ ඕඩර්ස් තියෙනවා. හරිද? දැන් මෙතන තියෙන්නේ ඇක්ටිව් වෙච්ච ඕඩර්ස් නේ. හිතන්න දැන් මේ මාකට් එකේ මෙන්න මේ සයිඩ් එකේ හොඳ කී ලෙවල් එකක් තියෙනවා. ඒ කී ලෙවල් එක තියෙනවා. හැබැයි මේ මාකට් එකට ඕනේ මෙතනින් පල්ලෙහාට ගන්න. මාකට් එක පල්ලෙහාට ගන්න. එතකොට මෙන්න මේ සයිඩ් එකට දැන් buy orders මෙහෙට වැටෙනවා. වැටුණට මේ මාකට් එක එන්න රිජෙක්ට් වෙනවා. අන්න ඒකට හේතුව තමයි මෙන්න මේ පැසිව් සෙලර්ස්ලා. ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එකේ ලොකුවටම පැසිව් ඕඩර්ස් මේ සයිඩ් එකට වැටලා තියෙනවා. එතකොට අන්න ඒ හේතුව නිසා තමයි මේ මාකට් එක මෙහෙම එක පාට බයි පැත්තට යනවා, ආපහු එනවා පල්ලෙහාට රිජෙක්ට් වෙනවා. මේ ගහනවා ආයෙ රිජෙක්ට් වෙනවා. ආයෙ ගහනවා ආයෙ රිජෙක්ට් වෙනවා. ඒ වෙන්නේ මොකද දන්නවද? ඒගොල්ලෝ මෙන්න මේ සයිඩ් එකේ මේ ලෙවල් එක ආරක්ෂා කරගන්න. එතකොට මෙන්න මේ සයිඩ් එකේ ඒගොල්ලෝ පෙන්ඩිං ඕඩර්ස් දාලා තියාගන්නවා. අන්න ඒ දාලා තියාගන්න හේතුව තමයි මේ ලෙවල් එක එයාලා ආරක්ෂා කරගන්න. එතකොට ඒ ලෙවල් එකෙන් එයාලා යන්න නම් මෙන්න මේ පැසිව් සෙලර්ස් ලව ඇබ්සෝබ් කරගන්න ඕනේ. පැසිව් සෙලර්ස් ලව ඇබ්සෝබ් කරගන්න ඕනේ මෙන්න මේ ඇග්‍රෙසිව් බයර්ස්ලා. ඒ කියන්නේ මේ සයිඩ් එකේ දාලා තියෙන පැසිව් සෙලර්ස් වගේ ඕඩර්ස් ඇක්ටිව් කරගන්න ඕනේ. සේරම ටික ඇබ්සෝබ් කරගන්න ඕනේ මෙන්න මේ ඇග්‍රෙසිව් බයර්ස්ලා. ඒ ටික ඇබ්සෝබ් කරගන්න බැරි වෙලා ෆේල් වුණොත් තමයි මේ මාකට් එක අපහු මේ විදියට යන්නේ. මේ ටික ඇබ්සෝබ් වුණොත් මෙයා මේ ලෙවල් එකත් කඩාගෙන යනවා. ඒතර මේ සයිඩ් එකේ වුණත් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. හිතන්න මාකට් එකක් සෙල් වෙනවා. එතකොට මේගොල්ලෝ දැන් ලොකුවට මාකට් එක සෙල් කරගෙන මෙහෙම පල්ලෙහාට එනකොට මේ ලෙවල් එක යාලට ආරක්ෂා කරගන්න ඕන නම් එයාලා මොකද කරන්නේ? මෙන්න මේ ඒරියා එකේ පැසිව් ඕඩර්ස්, ඒ කියන්නේ ලිමිට් buy orders මේ ඒරියා එකේ දාගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ මෙහෙන් මාකට් ප්‍රයිස් එක කොච්චර ආවත් වැඩක් නැහැ. මෙතනින් මේ ඕඩර්ස් ටික ඔක්කොම ඇබ්සෝබ් කරගන්න. එතකොට මේ පැසිව් සෙලර්ස් පැසිව් බයර්ස් ලව ෆේල් කරගන්න ඕනේ ඇග්‍රෙසිව් සෙලර්ස්ලා මෙතනින් ඒ ඒරියා එක යන්න නම්. එහෙම වුණොත් මේ ලෙවල් එක කඩාගෙන යන්න පුළුවන්. එහෙම නැති වුණොත් යන්න බෑ. ඒ සිද්ධියත් ඔයාලා පැහැදිලිව තේරුම් ගන්න. එතකොට මේ දෙකම කරන්නේ එකම පාර්ශවයක් වෙන්න පුළුවන්. right? ඒකත් ඔයගොල්ලෝ හොඳට පැහැදිලිව මතක තියාගන්න. ඒකට හේතුව තමයි මේ මාකට් එකක් ඕනාවට වඩා මේ ලෙවල් එකෙන් පල්ලෙහාට ගියොත් එක්තරා කොට්ටාශයකට පාඩුයි. මොකද ඒගොල්ලෝ මෙතනින්
මේ ප්‍රයිස් ලෙවල් එකෙන් පල්ලෙහාට ගියොත් ඒගොල්ලන්ට ඒ ලෙවල් එකෙන් පල්ලෙහාට ඒ අවශ්‍ය ඕඩර්ස් සෙල් කරන්න වෙන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා. ඉතින් ඔයගොල්ලෝ ඒක පැහැදිලිව තේරුම් ගන්න. අන්න ඒ හේතුව නිසා තමයි මෙයාලා මෙන්න මේ ඒරියා එකේ ඕඩර්ස් ඒ විදිහට දාලා මෙතනින් ෆේල් කරන්නේ. ඊට පස්සේ මේ ඕඩර්ස් මේ සෙලර්ස්ලා ගේන ඕඩර් ටික ඔක්කොම මෙතනින් ෆේල් වුණොත් මාකට් එක මේ සයිඩ් එකට යනවා. රයිට්. ඔන්න ඔය කතාව තමයි මෙතනදී මේ ෆුට්ප්‍රින්ට් එකේදී එකම සයිඩ් එකේ aggressive sellers and passive buyers, aggressive buyers and passive sellers කියන මෙන්න මේ කතාවෙන් සිද්ධ වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ ෆුට්ප්‍රින්ට් එකක මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් ඒ අදාළ ලෙවල් එක ඇතුලේ සහ ඒකේ අපිට නොපෙනෙන සිදුවීම මෙන්න මේකයි කියලා. හරි. එතකොට දැන් ඔයාලට පැහැදිලි වුණා මොකක්ද එතනදි සිද්ධ වුණේ, කොහොමද ඒ සයිඩ් දෙකේ පෙන්ඩිං ඕඩර්ස් සහ මාකට් ඕඩර්ස් ක්‍රියේට් වෙන්නේ කියන එක ෆුට්ප්‍රින්ට් එකේ. එතකොට දැන් මේ ෆුට්ප්‍රින්ට් එකේ ඔයගලන්ට තව වේරියේෂන්ස් කීපයක් තියෙනවා ඉගෙන ගන්න. ඒක තමයි මේ වොලියුම් එක, ඊට පස්සේ වොලියුම් ෆුට්ප්‍රින්ට් එක, ඊට පස්සේ බිඩ් එක්සාස් එක, ඒක අපි අර බිඩ් ඇන්ඩ් ආස්ක් කියලා කියනවා. ඊට පස්සේ ඩෙල්ටා ෆුට්ප්‍රින්ට් එක, ඊට පස්සේ ප්‍රොෆයිල් එක, ඊට පස්සේ මේ ඉම්බැලන්සස් කියන එක. මෙතනින් ගත්තොත් මෙන්න මේ වොලියුම් එකයි මේ ප්‍රොෆයිල් එකයි මේ ඉම්බැලන්සස් කියන එකයි මෙන්න මේ තුනම එකක් වගේ තමයි සිද්ධ වෙන්නේ. ඒක අපි කොහොමද දන්නවනේ. ඊට පස්සේ ගොඩාක් වෙලාවට ට්‍රේඩර්ස් භාවිතා කරන්නේ මේ බිඩ් එක්ස් ආස්ක් එකයි නැත්නම් මෙන්න මේ ඩෙල්ටා එකයි. ඔය කියන ෆුට්ප්‍රින්ට් වර්ග දෙක තමයි බහුල වශයෙන් භාවිතා කරන්නේ. මේවත් භාවිතා කරන අය ඉන්නවා. නමුත් මේ දෙකට සාපේක්ෂව ගොඩක් අය භාවිතා කරන්නේ මෙන්න මේ ඒ දෙකෙනුත් මේක තමයි භාවිතා කරන්නේ. තවත් සමහරක් කොටාශයක් ඩෙල්ටා පාවිච්චි කරනවා. එතකොට මේ ප්‍රොෆයිල් පාවිච්චි කරන වොලියුම් ට්‍රේඩර්ස්ලාත් ඉන්නවා. නමුත් සාපේක්ෂව ගත්තොත් මේ ටික තමයි දෙන්නේ. එතකොට අපි දැන් මුලින් කතා කරේ මේ බිඩ් එක්ස් ආස්ක් එක සම්බන්ධයෙන්. එතකොට ඒ ගැන මම හිතනවා ඔයගොල්ලන්ට දැන් අවබෝධයක් ඇති කියලා. රයිට්. අපි බලමු දැන් ඩොම් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඒක බලන්න කලින් අපි දැනගන්න ඕනේ මේ මාකට් එකේ ලික්විඩිටි කොහොමද ක්‍රියා කරන්න කියන එක. මේ මාකට් එකට කොහෙන්ද ලික්විඩිටි එන්නේ කියන එක. ඒතර මේ මාකට් එක දිහා බැලුවාම ඔයගොල්ලෝ දන්නවා මේ මාකට් එකේ ඉන්නවා ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා කියලා කොටාශයක්. එතකොට කවුද මේ ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා කියන්නේ? අනේ ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා කියන්නේ මෙන්න මේ මාකට් මේකර්ස්ලා කියන කොටාශයට. එතකොට මාකට් ටේකර්ස්ලා කියන්නේ මේ මාකට් එකේ මූවමන්ට් එක ගෙනියන කොටාශයට. එතකොට මෙතන මාකට් මේකර්ස් and මාකට් ටේකර්ස්. හැබැයි අපි දැනට මේක අඳුර ගන්නවා මෙතන කොටාශ දෙකක් ඉන්නවා කියන එක. මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් මේ කොටාශ දෙකම එකම කොටාශයක් කියන එක. හරි. මෙහෙම හිතන්න. එතකොට මේ මාකට් මේකර්ස්ලාගේ ගණයට වැටෙනවා ලිමිට් ඕඩර්ස්, ඒ වගේම එන්ට්‍රීස්, ටේක් ප්‍රොෆිට්. එතකොට මේ දේවල් තමයි මේ මාකට් මේකර්ස්ලාගේ පැත්තට වැටෙන්නේ. එතකොට ලිමිට් ඕඩර්ස් සහ එන්ට්‍රීස්, ටේක් ප්‍රොෆිට් කියනවා ඔන්න මාකට් මේකර්ස්ලාගේ පැත්තට වැටෙනවා. එතකොට මාකට් ටේකර්ස්ලාගේ පැත්තට වැටෙනවා මාකට් ප්‍රයිස් එකකින් වැටෙන ඕඩර්ස්. එතකොට ස්ටොප් ඕඩර්ස්, බ්‍රේක් අවුට් එන්ට්‍රි, එතකොට ස්ටොප් ලොස් මෙන්න මේ පැත්තට වැටෙනවා. රයිට්. එතකොට හිතන්න දැන් ඔයා මෙතන ලිමිට් ඕඩර් එකක් දාලා තිනවා මේ 4ක්. එතකොට මේ ඕඩර් එක ඇක්ටිව් වෙන්න නම් මාකට් ප්‍රයිස් එක මෙතනට එන්න ඕනේනේ 199 කියන ලෙවල් එකට එන්න ඕනේනේ. එතනට ආවොත්නේ මේක ඇක්ටිව් වෙන්නේ. රයිට්. එතකොට අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මේකට ලිමිට් ඕඩර්ස් විදිහට වැටෙන්නේ මෙන්න මේගොල්ලන්ගේ මාකට් මේකර්ස්ලාගේ ඕඩර්ස් කියලා. එතකොට ඇත්තටම කිව්වොත් මේ ප්‍රයිස් එක මේ ලෙවල් එකට ආවොත් මාකට් ඕඩර් එකක් ආවොත් විතරනේ ඇක්ටිව් වෙන්නේ. එතකොට ඒක වැටෙන්නේ මේ මාකට් මේකර්ස්ලාගේ ගණයට. මෙයාලා මොකක්ද ඇත්තටම කරන්නේ? කවුද මේ මාකට් මේකර්ස්ලා කියන්නේ? මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය මොකක්ද? හිතන්න මෙහෙම. දැන් මේ මාකට් එක ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම කන්සොලිඩේෂන් වෙනවා මේ මාකට් එක. රයිට්. එතකොට ඇයි මේ මාකට් එක මේගොල්ලෝ මේ විදිහට කන්සොලිඩේෂන් කරන්නේ? ඒතර මෙයාලගේ ක්‍රියාකාරීත්වය තමයි මේ මාකට් එකේ පෙන්ඩිං ඕඩර්ස් ප්ලේස් කරන එක. මෙන්න මේ විදිහට මේ දෙපැත්තේ පෙන්ඩිං ඕඩර්ස් ප්ලේස් කරන එක තමයි මේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය. රයිට්. එතකොට මේගොල්ලෝ අනිවාර්යෙන්
කරන්නේ මේ මාකට් එක රේන්ජ් බවුන්ස් කරනවා රීටේල් එකේ ලික්විඩිටි හදන්න. right? right, ඒ කියන්නේ ලික්විඩිටි ප්‍රොවයිඩර්ස්ලා කියන කොට්ටාශයට වැටෙනවා මෙන්න මේ මාකට් මේකර්ස්ලා. හරිද? මොකද එයාලා ඒගොල්ලන්ගේ ලික්විඩිටි පාවිච්චි කරලා කරන්නේ මේ මාකට් එක මෙන්න මේ එක රේන්ජ් එක තියාගන්නවා. එතකොට ඇත්ත වශයෙන්ම කිව්වොත් මේගොල්ලෝ කරන්නේ හිතන්න දැන් මෙන්න මේ අපි ගමු මෙන්න මේ 196 කියන ප්‍රයිස් ලෙවල් එකයි මේ 204 කියන ප්‍රයිස් ලෙවල් එකයි. right? එතකොට මේගොල්ලෝ කොහොමද දැන් මෙතන රේන්ජ් බවුන්ස් ඒරියා එකක් හදන්නේ? right? මේගොල්ලෝ කරන්නේ මෙන්න මේ ස්ථානයෙන් අපි හිතමු ඔන්න ඕ වගේ 150ක් orders limit place කරලා තියෙනවා. මේ මෙතනින් දාමු අපි ඔන්න 180ක් විතර ඔහම place කරලා තියෙනවා. එතකොට මේ මාකට් ප්‍රයිස් එක ඇවිල්ලා හැම වෙලාවකම මෙතනට එනකොට ආපහු ඇක්ටිව් වෙනවා. ආයෙ ඇක්ටිව් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ මාකට් ප්‍රයිස් එකෙන් දැන් මෙතනින් සෙල් කරනවනේ කොට්ටාශයක් ඒගොල්ලන්ගේ ඔක්කොම ටික ඇබ්සෝබ් වෙනවා. මෙතන ඇබ්සෝබ් වෙලා ආපහු මාකට් එකෙන් මෙහෙට යනවා. ආයෙ මෙහෙට ගියාට පස්සේ මෙතනින් ආයෙත් ඔයගොල්ලෝ මෙන්න මේ මාකට් මේකර්ස්ලා මෙතන මේ විදිහට ලිමිට් ප්ලේස් කරලා තියෙනවා. ඒ හේතුව නිසා ආපහු මාකට් එකේ මේ යන බයි ඕඩර්ස් ටිකත් මේ විදිහට ඇක්ටිව් වෙනවා. right? ඊට පස්සේ එතන මෙන්න මෙතන ඇබ්සෝර්ප්ෂන් එකක් සිද්ධ වෙනවා මේ ප්‍රමාණය වැඩි නිසා. ඒතකොට මෙතනත් ඇබ්සෝර්ප්ෂන් එකක් සිද්ධ වෙනවා. ඒතකොට මේ දෙපැත්තෙම ওই කියන සිදුවීම සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මෙන්න මේ ඒරියා එකක් මේගොල්ලෝ දැන් මේක බ්‍රේක් කරගෙන යන්න එපා. මේක ඇබ්සෝර්බ් කරගෙන මෙන්න මේ 150ත් ඇබ්සෝර්බ් කරගෙන අවසන් වුණොත් විතරයි මෙයා මෙතනින් මේ මාකට් එක යන්නේ කොහොම උඩට ඉහළට යන්නේ. තොර මේ මාකට් මේකර්ස්ලව ඇබ්සෝර්බ් කරගත්තොත් ඒගොල්ලන්ව ෆේල් කරගත්තොත් විතරයි ඇත්තටම මේ මාකට් එක ඉහළට ගමන් කරන්නේ. තොර මේ මාකට් මේකර්ස්ලා ගමන් කරන්නේ ඔන්න ඔතකොට. right? හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕනේ එකම දේ තමයි මේ හදන්නේ ලික්විඩිටි. ඇයි ලික්විඩිටි හදන්නේ? ලික්විඩිටි හදන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙයාලාට මේ මාකට් එක ඉහළට ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම මුදල් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය සිද්ධ කරගන්න එක තමයි මෙතෙන්දී යාලා සිද්ධ කරන්නේ. ඒතර ඇත්තටම කිව්වොත් දැන් මෙතනදී මෙන්න මේ මාකට් මේකර්ස්ලාගේ කාර්යය තමයි මෙන්න මේ මාකට් ටේකර්ස්ලාට අවශ්‍ය කරන ලික්විඩිටි සප්ලයි කරන එක. ඒතර මේගොල්ලෝ කරන්නේ මේ මාකට් ටේකර්ස්ලාට ඒ අවශ්‍ය මොමන්ට් එකට ගෙනියන්න අවශ්‍ය කරන ලික්විඩිටි සප්ලයි කරන එක තමයි කරන්නේ. ඒතර ඇත්තටම යාලා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ විදිහට අර මාකට් එක මෙහෙම රේන්ජ් බවුන්ස් කරනවා. රේන්ජ් බවුන්ස් කරලා ඒ ඒරියා එකේ ලික්විඩිටි හදනවා. ඒතර ඇත්තටම රේන්ජ් බවුන්ස් කරන්නේ මාකට් මේකර්ස්ලා නෙවෙයි. රීටේල්ලා තමයි මෙතන රේන්ජ් බවුන්ස් වෙන්නේ. ඒකට හේතුව මේ රීටේල් දේවා හිතන්න මේ මාකට් එක ගෙනියන්න ඕනේ සෙල් පැත්තට. right? සෙල් පැත්තට ගෙනියන්න ඕනේ මෙන්න මේ මාකට් ටේකර්ස්ලට මේක ගෙනියන්න ඕනේ හැම සෙල් එකට. හරි? එහෙම සෙල් එකට නම් එයාලට මේක ගෙනියන්න අවශ්‍ය වෙන්නේ මාකට් මේකර්ස්ලා කරන්නේ මෙන්න මේ සයිඩ් එකේ ඒගොල්ලෝ ලිමිට් ඕඩර්ස් ප්ලේස් කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ රීටේල්ලා ගොඩක් වෙලාවට කරන්නේ මේක බයි කරන එකම තමයි කරන්නේ මේ අවස්ථාවේදී. එතකොට මේගොල්ලෝ මෙතනට බයි කරපු ගමන් මොකද වෙන්නේ? මෙතන ලිමිට් තියෙනවනේ. මෙතන සෙල් ලිමිට් දාලානේ තියෙන්නේ දැන්. එතකොට මෙන්න මේ සයිඩ් එකේ වැටලා තියෙන්නේ මේ ආස්ක් එකේ තමයි වැටලා තියෙන්නේ. හිතන්න මෙතනින් දැන් මේ විදිහට වැටලා තියෙන ඔන්න අපි හිතමු 1200ක් විතර තියෙනවා කියලා normally අපි හිතමු. මෙතන 1200ක් විතර ඔහොම තියෙනවා. හරිද? එතකොට මේ ප්‍රයිස් එක දැන් මෙහෙම ඔන්න ඉහළට යනවා. දැන් මෙන්න මේ ප්‍රයිස් ලෙවල් එකේ තමයි ඔන්න මේ මෙන්න මේ ඕඩර්ස් ටික කියන්නේ මේ සෙල් ලිමිට් දාලා තියෙන්නේ. මෙන්න මේ මාකට් මේකර්ස්ලා දාලා තියෙන්නේ ඔන්න ඔය ඒරියා එකේ. හරි? ඒතකොට ඔන්න ඔය ඒරියා එකේ තමයි දාලා තියෙන්නේ. ඒතකොට දාලා තියෙන ප්‍රයිස් එක අපි ගමු මේ 205 කියන ප්‍රයිස් එක. දැන් මෙතන 205 කියන ප්‍රයිස් එකේ තමයි ඔන්න දාලා තියෙන්නේ. right? දැන් ඔන්න රීටේල්ලා මේ මාකට් එක මේ තැනට ගේනවා. හොඳට මතක තියාගන්න රීටේල්ලා ගේන්නේ. එතකොට රීටේල්ලා මෙතෙන්ට ආපු ගමන් මොකද වෙන්නේ? දැන් මෙතනින් දාගෙන ඉන්නවනේ මෙයාලා මෙන්න මෙතන ලිමිට් දාගෙන ඉන්නවනේ මාකට් මේකර්ස්ලා ලිමිට් දාගෙන හිටපු ගමන් මොකද වෙන්නේ? මෙතෙන්ට එනවා ආපහු මෙතනින් ඇක්ටිව් වෙනවා මේගොල්ලන්ගේ සෙල් ලිමිට් ඕඩර්ස් ඇක්ටිව් වෙනකොට මොකද වෙන්නේ? ආපහු මාකට් එක පල්ලෙහාට යනවා.
මෙතෙන්ට එනකොටම ආපහු පල්ලෙහාට යනවා. මෙතෙන්ට එනවා ආයෙ පල්ලෙහාට යනවා. ඔය සිද්ධිය සිද්ධ වෙනවා. මේ පැත්තෙත් ඒගොල්ලෝ ඒ දේම තමයි කරලා තියෙන්නේ. මේ පැත්තේ ඒගොල්ලෝ අනිත් පැත්තට දාලා තියෙනවා මාකට් මේකර්ස්ලා මෙතන දාලා තියෙනවා ඒගොල්ලෝ බයි ලිමිට්. ඒතර අපි හිතමු මෙන්න මේ ප්‍රයිස් මෙන්න මෙතන දාලා තියෙනවා. අපි හිතමු එතනත් 1500ක් විතරම දාලා තියෙනවා කියලා හිතමු. රයිට්. එතකොට මේ 195 කියන ලෙවල් එක තමයි මෙතන 195 කියන ලෙවල් එක තමයි තියෙන්නේ. දැන් මෙතන 1500ක් ඔන්න මාකට් මේකර්ස්ලා දාලා තියෙනවා බයි ලිමිට් ඕඩර්ස්. හරි. එතකොට මොකද වෙන්නේ? දැන් රීටේල් ලා මෙහෙට දානවා, අය මෙහෙට දානවා, මෙහෙට දානවා. ওই විදිහට දව දෙපැත්තට ඇක්ටිව් වෙවි යනවා. හරි. දැන් ඔහොම යනකොට දැන් මේ රීටේල් ලගේ දැන් මෙහෙ තමයි තියෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ මේ දෙපැත්තේ ඔන්න ස්ටොප් ලොස් දැන් ඔන්න හැදිලා තියෙන්නේ මේ දෙපැත්තේ. මේ දෙපැත්තේ ක්‍රියේට් වෙලා තියෙන්නේ. රයිට්. එතකොට දැන් මෙයාලට මේ මූවමන්ට් එක ගෙනියන්න ඕනේ කොහෙටද? පහළටනේ. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? හරිද? දැන් මෙයාලා මොකද කරන්නේ? මේ සයිඩ් එක බලන්න. දැන් මේගොල්ලෝ කරන්නේ දැන් මාකට් එක කොහොම කන්සොලිඩේෂන් වෙලානේ තියෙන්නේ. හරිද? මේගොල්ලෝ එක පාරටම කරන්නේ මේ මාකට් එක කොහොම පල්ලෙහාට ගන්නවා. මෙතනින් බ්‍රේක් අවුට් කරලා. රයිට්? ඔය විදිහට පල්ලෙහාට ගත්තාම දැන් මේ රීටේල්ලා හිතනවා දැන් හරි මාකට් එක බ්‍රේක් අවුට් වුණා කියලා. දැන් මොකද වෙන්නේ? දැන් මේගොල්ලන්ගේ මෙතන තීච්ච මේ බයි පැත්තට දාලා තීච්ච ඕඩර්ස් වල ස්ටොප් ලොස් ටික දැන් මෙතනින් ඔන්න හන්ට් වෙලා ගියා. හරි. මේ මෙකනිසම් එක හොඳට තේරුම් ගන්න මේ මෙතන මේ ඩොම් එකේ ක්‍රියාකාරීත්වය. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේගොල්ලෝ ආයි මාකට් එක ගන්නවා ඉහළට. ඇයි දැන් මේ පැත්තෙත් තියෙනවනේ ලික්විඩිටි. දැන් ওই ටිකත් ඔන්න ගත්තා. රයිට්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මෙන්න මෙතනින් මේගොල්ලෝ මේ මාකට් එක මෙහෙම ඉහළට ගන්න මෙතනින් දාපු ඒගොල්ලන්ගේ ට්‍රේඩ් ටික දැන් යන්නේ ලොස් එකේ. දැන් මෙයා මොකද කරන්නේ? මේ මාකට් එක ආපහු ගන්නවා ඉහළට අරගෙන මේගොල්ලෝ මේ ලොස් එකට යන ට්‍රේඩ් ටික මෙතනින් බ්‍රේක් ඉවන් කරලා හෝ ඒ නැත්තම් ට්‍රේඩ් ටික ගලවනවා. අන්න ඊට පස්සේ තමයි මේ මාකට් එක මෙන්න මේ විදිහට පහළට මූව් වීම සිද්ධ වෙන්නේ. රයිට්. එතකොට ওই මෙකනිසම් එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න නැතුව ඔයාලට මේ මාකට් එකේ ට්‍රේඩ් කරන්න බෑ. ඒ කියන්නේ ඔයාලා රීටේල් ලික්විඩිටි ඔයගොල්ලෝ බැහැර කරනවා නම් ඔයගොල්ලන්ට ට්‍රේඩ් කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒකට හේතුව මේ මාකට් එකක් කන්සොලිඩේෂන් කරන්නේ ඔන්න ඔය හේතුව නිසා. ඊට පස්සේ ඔයා හිතන්න දැන් මේ මාකට් මේකර්ස් සහ මේ මාකට් ටේකර්ස්. එතකොට දැන් මේ අපිට පේන්න තියෙන්නේ ඇත්තටම මේගොල්ලෝ කොට්ටාශ දෙකක් කියලානේ. දැන් මෙතනදී අපිට මෙතන පෙන්වලා තියෙන්නේ මේ ලික්විඩිටි සප්ලයි වෙන ක්‍රමයේත් එක්ක මේ මාකට් මේකර්ස් and මාකට් ටේකර්ස් කියන අය කොටස් දෙකක් කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් මේගොල්ලන්ව වැටෙන්නේ මේ බිග් ප්ලේයර්ස්ලා ගණේටම තමයි වැටෙන්නේ. අපි කිව්වොත් ස්මාර්ට් මනි ගණේටම තමයි වැටෙන්නේ. ස්මාර්ට් මනි ලය ගණේටම තමයි මේගොල්ලෝ වැටෙන්නේ. හරි. එතකොට ඕගොල්ලෝ හොඳටම තේරුම් ගන්න ඕන දේ තමයි මේ මාකට් එකේ ස්මාර්ට් මනීලා දාන උගලක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට ඒ කාර්යය ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ ඩොම් එක රීඩ් කරනවා නම්. ඒ කියන්නේ හිතන්න දැන් ඔයා දන්නවා මේ ඩොම් එකේ දැන් මෙන්න මේ හිතමුකෝ අපි දැන් මේ ප්‍රයිස් එක තියෙන්නේ මේ ලෙවල් එකේ කියලා. මේ ලෙවල් එකේ තමයි දැන් මාකට් ප්‍රයිස් එක තියෙන්නේ. එතකොට මේ මාකට් ප්‍රයිස් එකෙන් ඕඩර් එකක් ආවොත් තමයි ඔයා දන්නවා මේක ඇක්ටිව් වෙන්නේ කියලා. මාකට් ප්‍රයිස් එකෙන් ඕඩර් එකක් ආවොත් තමයි මෙතන තියෙන ලිමිට් ඕඩර් එක ඇක්ටිව් වෙන්නේ. ඒක හරි. එතකොට මාකට් ප්‍රයිස් එකෙන් සෙල් වුණොත්. හැබැයි මාකට් ප්‍රයිස් එකෙන් බයි වුණොත් තමයි මේ පැත්තේ තියෙන මේ සෙල් ලිමිට් ඇක්ටිව් වෙන්නේ. එතකොට මාකට් එක සෙල් වුණොත් තමයි බයි ලිමිට් ඇක්ටිව් වෙන්නේ. එතකොට ඒකත් ඔයා තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට ඔය සිද්ධියෙන් සිද්ධ වෙන්නේ. දැන් හිතන්නකෝ දැන් මම මේ කියපු ක්‍රියාවලිය ඕගොල්ලෝ දැන් දකිනවා මේ මාකට් එක මෙහෙම පල්ලෙහාට සෙල් වෙනවා. සෙල් වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ සිද්ධිය කන්සොලිඩේෂන් එක සිද්ධ වෙන සිද්ධිය තමයි මේ මාකට් මේකර්ස්ලා ලික්විඩිටි බිල්ඩ් කරන්න ඕන නිසා ඒගොල්ලෝ මෙන්න මේ ලෙවල් වල මේ විදියට ඕඩර්ස් දාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ තැන්වල සමහර ලාවට අයිස්බර්ග් එකක් තියෙන්න පුළුවන්. ඕගොල්ලෝ දකින අයිස්බර්ග් ඕඩර්ස්. සමහරට 100 මාකට් එකට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් 1000 වගේ මාකට් එකට ලොකු ප්‍රමාණයකින් වැටෙන්න පුළුවන් විදිහට මෙතන මෙන්න මේ සයිඩ් එකේ බිට් සයිඩ් එකේ ඕඩර්ස් වැටෙන්න පුළුවන්. රයිට්? ඕක වෙනම කතාවක්. ඒක තමයි ඒතකොට අයිස්බර්ග් කියන්නේ කොටස් වශයෙන් මාකට් එකට වැටෙනවා කියන එක.
එතකොට ඒකත් ඔයාලා තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් හිතන්න මේ ප්‍රයිස් ලෙවල් එකේ තියෙනවා. දැන් මේක වහම පල්ලෙහාට එනවා. ඇවිල්ලා මෙන්න මේ 1500 කියන ලිමිට් ප්‍රයිස් ලිමිට් ඕඩර්ස් දාලා තියෙන බයි ලිමිට් දාලා තියෙන ප්‍රයිස් එකට ආපු ගමන් ආපහු මොකද වෙන්නේ? මේ ටික ඇක්ටිව් වෙලා ආයෙ උඩට යනවා. ආයෙ මෙතනින් සෙල් ලිමිට් දාලා තියෙනවා. ආයෙ එතනින් පල්ලෙහාට එනවා. රයිට්? ඊට පස්සේ දැන් මේගොල්ලන්ට මේ මාකට් එක ගෙනියන්න ඕන වුණාම මේගොල්ලෝ කරන්නේ මොකක්ද දන්නවද? දැන් මෙයාලමනේ දැම්මේ මෙන්න මේ ලිමිට් මේගොල්ලෝ මොකද කරන්නේ? අයින් කරගන්නවා. අයින් කරගෙන ලිමිට් ඕඩර්ස් ටික අයින් කරගන්නවා. මාකට් එක ගේනවා පල්ලෙහාට. මෙහම පල්ලෙහාට ගේනවා. ගේන ගාපු ගමන් මොකද වෙන්නේ? මෙහි ස්ටොප් ලොස් දාගෙන හිටපු කට්ටියගේ ස්ටොප් ලොස් ටික හන්ට් වෙලා මේගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා. හරිද? ඒගොල්ලන්ට ඔන්න දැන් ඒගොල්ලන්ගේ සල්ලි ටික හරි දැන් මෙතන ස්ටොප් ලොස් හන්ට් වුණා කියන්නේ මේගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා නැත්තටම. ඊට පස්සේ දැන් මෙතනින් මේගොල්ලෝ හිතනවා මේක ගියාම ඔන්න තව ට්‍රේඩර්ස්ලා කොට්ටාසයක් හිතනවා දැන් හරි මාකට් එක බ්‍රේක් අවුට් වෙලා තියෙන්නේ. දැන් මාකට් එක සෙල් ඔෆ් වෙන්න තමයි හදන්නේ කියලා. ඔන්න තව කොට්ටාසයක් දැන් මෙතනින් සෙල් ඕඩර්ස් ඕපන් කරනවා මෙන්න මෙහෙට මාකට් එක යයි කියලා. රයිට්? එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ දැන් මේ මාකට් එක ආපහු ඉහළට ගන්නවා. ඉහළට ගත්ත ගමන් මොකද වෙන්නේ? මේ බ්‍රේක් අවුට් ට්‍රේඩර්ස්ලාගේ ස්ටොප් ලොස් තියෙනවනේ මෙහෙ. එතකොට ඒ ටිකත් හන්ට් වෙනවා. හරිද? ඊට පස්සේ මේ සයිඩ් එකේ දැන් තියෙනවා මේගොල්ලෝ මෙතනින් සෙල් එකට දාපු ට්‍රේඩ් වල ස්ටොප් ලොස් ටික. ඊට පස්සේ මේගොල්ලෝ මෙතනිනුත් ඉහළට ගන්නවා. අරගත්ත ගමන් මොකද වෙන්නේ? මෙහෙන් ට්‍රේඩ් මේ දාලා තිච්ච මේ ඊට පස්සේ තව කොට්ටාශයක් ඉන්නවා. දැන් මෙතන උළු ට්‍රේඩ් දානවා. මේක බ්‍රේක් අවුට් වුණාම මේක. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනින් පල්ලෙහාට ගන්නවා. ගත්ත ගමන් මේ ටිකත් ඉවරයි. ඊට පස්සේ මෙහෙට දාපු ට්‍රේඩ් ටික ඒගොල්ලන්ගේ ලොස් එකේ යන්නේ. එතකොට ඒ ටික ගලවන්න මේ ආපහු උඩට ගන්නවා. එතකොට මෙතනින් අර ලොස් එකේ ගිය ඒගොල්ලන්ගේ ලික්විඩිටි පාවිච්චි කරලානේ මාකට් එක උඩට ගත්තේ. දැන් මෙතන යන ට්‍රේඩ් ටික තාම ලොස් එකේ යන්නේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙතනින් දාපු ටික ඒගොල්ලෝ මෙතනින් ගැලවුවා. දැන් මෙහෙට යනවනේ. මෙහෙට යනවා කියලා කියන්නේ ඒගොල්ලෝ මෙහෙට යනවා කියලා කියන්නේ ඒගොල්ලෝ දන්නවා කොහොමත් මේ ටික ගැලවෙනවා කියලා. ඊට පස්සේ මෙයා මේක පල්ලෙහාට අරගෙන මාකට් එක අහයි මේ විදිහට රිට්‍රේස්මන්ට් කරලා ඒගොල්ලන්ගේ අදාළ ලෝ ඒ කියන්නේ ලෝවස්ට් ප්‍රයිස් ලෙවල් එකට ඒගොල්ලන්ට ගෙනියන්න ඕන ප්‍රයිස් ලෙවල් එකට මාකට් එක අරගෙන යන එක තමයි සිද්ධ කරන්නේ. රයිට් අපි දැන් දැනගන්න ඕනේ ඇත්තටම මේ මාකට් එකේ ඉන්න දැන් ඔයගොල්ලන්ට මම කලින් කිව්වා මේ ඇත්තටම මේ දෙගොල්ලම එක කොට්ටාශයක් කියලා. අපි මේගොල්ලන්ට ස්මාර්ට් මනී කියලා තමයි කියන්නේ. ස්මාර්ට් මනී කියලා කියන්නේ හේතුව තමයි දැන් ඔයගොල්ලෝ මේ කියන SMC කියන එක නෙවෙයි මෙතන. ස්මාර්ට් මනී කියලා මෙතන කියන්නේ SMC නෙවෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ස්මාර්ට් මනී කියලා කියන්නේ SMC නෙවෙයි මේ ඉතින් එහාට ගියපු දෙයක්. ඒතර concept එක නම ඔයගොල්ලෝ කියන්නේ ස්මාර්ට් මනී කිව්වම SMC කියලා concept එකක් ගන්න. ඒක නෙවෙයි මම මේ කියන්නේ. එතනින් එහාට ගියපු දෙයක්. එතකොට දැන් මේ ස්මාර්ට් මනීලා තමයි ඇත්තටම මේ මාකට් මේකර්ස් and මාකට් ටේකර්ස් කියන කොට්ටාශ දෙකම. රයිට්? එතකොට මේගොල්ලෝ කරන සිදුවීමක් තියෙනවා. ඒ සිදුවීම තමයි මේ මාකට් එකේ ලික්විඩිටි හදනවා සහ ඊට පස්සේ ලික්විඩිටි හදලා ඒගොල්ලෝ මේ මාකට් එක ඒගොල්ලන්ගේ අදාළ මොමන්ට් වලට ගෙනියනවා. රයිට්. හරි. අපි බලමු දැන් ඒක කොහොමද වෙන්නේ කියන එක. දැන් ඔයාලා දන්නවා මේ ප්‍රයිස් ලෙවල් එකකින් මාකට් ප්‍රයිස් එකකින් මේ විදිහට සෙල් වෙනොත් තමයි ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන බයි ලිමිට් ඕඩර්ස් ඇක්ටිව් වෙන්නේ. රයිට්. හරි. මෙන්න මෙහෙමයි සිද්ධිය. දැන් ඔයා හිතන්න මෙන්න මෙහෙම මාකට් ප්‍රයිස් එකෙන් මාකට් ප්‍රයිස් එක දැන් සෙල් වෙනවා. සෙල් වෙලා දැන් මෙතන තියෙන මේ හතරෙන් එකක් ඇක්ටිව් වෙනවා. ඇක්ටිව් වුණාම මේ බයි ලිමිට් ඕඩර්ස් තමයි දැන් මෙතන තියෙන්නේ. රයිට්. එතකොට මොකද වෙන්නේ? මේ බයි ලිමිට් ඕඩර්ස් ඇක්ටිව් වෙනවා කියලා කියන්නේ මේක යන්න ඕනේ සෙල් සයිඩ් එකට. එතකොට මෙතනට එනවා එකක්. එතකොට දැන් මෙතන 3යි. රයිට්. දැන් මෙතන තියෙන්නේ 3යි ඈ. ඊට පස්සේ දැන් මෙතන 4 නෑ. මෙතන 3යි තියෙන්නේ. දැන් මෙතනට එකක් ආවා. එතකොට දැන් මේ 199 කියන ප්‍රයිස් ලෙවල් එකේ තියෙන්නේ. රයිට්. ඊට පස්සේ ඔයා හිතන්න දැන් එතනින් ඇවිල්ලානේ තියෙන්නේ මාකට් එක. ඊට පස්සේ මේ මාකට් එකේ තවත් මාකට් ප්‍රයිස් එකෙන් ඕඩර්ස් වැටෙනවා. අපි හිතමු දැන් මෙතනට වැටෙනවා කියලා තව 8ක්. තව 8ක් වැටෙනවා මෙතනින් මාකට් ප්‍රයිස් එකෙන් ඕඩර්ස් 8ක් වැටෙනවා. ඒතර සෙල් එකට වැටෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් 8ක් වැටිච්ච ගමන් මොකද වෙන්නේ? දැන් මෙතන තව 3ක් ඉතුරුයිනේ. ඒ 3ත් ආපහු අප්ඩේට් වෙලා මෙතන දැන් 4ක් විදිහට ওই විදිහට වැටෙනවා. ඊට පස්සේ 198 කියන ලෙවල් එකේදී මෙතනිනුත් තව 5ක් අඩු වෙන්න ඕනේ. එතකොට 5ක් අඩු වුණාම මෙතන 5ක් ඉතුරුයි. මේ 5 මෙතන අප්ඩේට් වෙනවා. රයිට්. ඉතුරු 5ත් මෙතන අප්ඩේට් වුණාම
10යි කියලා මෙතන අප්ඩේට් වෙනවා. රයිට්. මේ පැත්තට ගියත් ওই සිද්ධියම තමයි. එතකොට මෙතන තියෙන්නේ මේ ෆුට්ප්‍රින්ට් එක. රයිට්. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි මෙතනදී මේ මාකට් ප්‍රයිස් එක ඇවිල්ලා මෙතනින් ඇක්ටිව් වෙන මේ බයි ලිමිට් ඕඩර්ස් සහ මේ සෙල් ලිමිට් ඕඩර්ස් තමයි මේකේ මේ හිට් ද බිඩ් සහ ලිෆ්ටඩ් ආස්ක් කියන එකේ පෙන්වන්නේ. එතකොට මේ හිට් බිඩ් එකේ ලිෆ්ටඩ් ආස්ක් එකේ පෙන්වන්නේ ওই දේවල් ටික. ඒතර ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. එතකොට මේ බයි සයිඩ් එක සහ මේ සෙල් සයිඩ් එක. රයිට්. එතකොට මේ බයි ලිමිට් විදිහට මෙතන වැටලා තියෙන්නේ සෙල් ඕඩර්ස්. එතකොට අනිවාර්යයෙන් මේක වැටෙන්නේ සෙල් පැත්තට. රයිට්. එතකොට මේ සෙල් ලිමිට් විදිහට මේ මෙතන තියෙන්නේ බයි ඕඩර්ස්. එතකොට ඒක වැටෙන්නේ මේ පැත්තට. රයිට්. ඕක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඕක තමයි මේකේ ක්‍රියාකලාපය සිද්ධ වෙන්නේ. ඔය විදිහට තමයි මේකේ ක්‍රියාවලිය. ඒ කියන්නේ ඕගොල්ලෝ ෆුට්ප්‍රින්ට් එක හෝ ඩොම් එක රීඩ් කරන්න ගත්තාම ඕගොල්ලන්ගේ ප්‍රධානම දේ තමයි මෙන්න මේ ඩොම් එක. මේ ඩොම් එකෙන් තමයි ෆුට්ප්‍රින්ට් එක හැදෙන්නේ. කොහොමද ඩොම් එකෙන් ෆුට්ප්‍රින්ට් එක හැදෙන්නේ? මේ ඩොම් එකේ තියෙන පෙන්ඩින් ඕඩර්ස් ඇක්ටිව් වුණාම තමයි මේ ෆුට්ප්‍රින්ට් එකට යන්නේ. හරි. ඒ කියන්නේ ඩොම් එකේ මෙතන තියෙන මේ බිඩ් එකේ ආස්ක් එකේ තියෙන ඕඩර්ස් ටික ඇක්ටිව් වුණාට පස්සේ තමයි මේකට යන්නේ. රයිට්. ඒක පැහැදිලිව ඔයාලා තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතන ඇක්ටිව් වෙච්ච ඕඩර්ස් ටික මේකට ගිහිල්ලා අප්ඩේට් වෙනවා. එහෙම නැතුව දැන් ඔයාලා හිතන්න මාකට් ප්‍රයිස් එකකින් වැටෙනවා මෙහෙම 100ක් වැටෙනවා. ඒ 100 ඇහිල්ලා ෆුට්ප්‍රින්ට් එකේ පෙන්වන්නේ නැහැ. හොඳේ. ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නවනම් ඒකේ මේකට ඇහිල්ලා මේකේ මේ මාකට් ප්‍රයිස් එකෙන් දැන් වැටෙන දේවල් ටික පෙන්වනවා කියලා. නෑ. මේකේ එහෙම එකක් පෙන්වන්නේ නැහැ. හරිද? මේකේ පෙන්වන්නේ මෙන්න මේ ෆුට්ප්‍රින්ට් එකේ තියෙන ලිමිට් ඕඩර්ස් ටික මේ මාකට් ප්‍රයිස් එක ඇවිල්ලා ඒක මාකට් ඕඩර් එකක් බවට පරිවර්තනය වුණාම ඒ හැදෙන ටික විතරයි මෙන්න මේ ෆුට්ප්‍රින්ට් එකේ අප්ඩේට් වෙන්නේ. ඒතර මේ මාකට් ප්‍රයිස් එකකින් වැටෙන දේවල් ඒව මේකේ පෙන්වන්නේ නැහැ. මේක ඩොම් එකේ පෙන්වන්නෙත් නැහැ, ෆුට්ප්‍රින්ට් එකේ පෙන්වන්නෙත් නැහැ. අන්න ඒ කාරණාව ඔයගොල්ලෝ හොඳට පැහැදිලිව මතක තියාගන්න ඕනේ. එතකොට ඔය ලිමිට් ඕඩර්ස් ඇක්ටිව් වෙලා මාකට් ප්‍රයිස් එකට, ඒ කියන්නේ මාකට් ඕඩර් එකක් බවට පරිවර්තනය වෙච්ච ටික විතරයි මේකේ පෙන්වන්නේ. දැන් අර මාකට් ප්‍රයිස් එකකින් වැටෙන ඒවා පෙන්වන්න කිව්වොත් එහෙම මේකේ සෑහෙන්න ඉඩත් මදි වෙයි සමහර විට මේකේ පෙන්වන්න. හරිද? ඒතකොට මාකට් ඕඩර්ස් විදියට එන ඒවා මේකේ පෙන්වන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණාවක්. නමුත් මම ඒක ගැන ඔයාලට ටිකක් කියන්නම්. ඒකට හේතුව තමයි ඔයාලා හිතන්න දැන් මේ මාකට් එකේ ස්මාර්ට් මනි මාකට් එක සෙල් කරද්දී ඇග්‍රෙසිව් සෙලින් ඉද්දි ස්මාර්ට් මනිලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔය මාකට් මේකර්ස් සහ මාකට් ටේකර්ස් කියලා කියන මේ දෙගොල්ලොම එක කොට්ටාශයක් කියලා මම කිව්ව එක අවස්ථාවකදී එතකොට ඒගොල්ලෝ ප්‍රයිස් එක ලොකුවට ඩ්‍රොප් කරනවා නම් එතනදී ඒ කියන්නේ ඒගොල්ලෝ ස්මාර්ට් මනිලා මාකට් සෙල් විදිහට ඉන්න අවස්ථාවකුත් තියෙනවා. මේ මාකට් එකේදී ඒගොල්ලෝ සෙල් ලිමිට් බයි විදිහට ඉන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ ස්මාර්ට් මනිලා මේ මාකට් එකේ ආකාර හතරකින් ඉන්න පුළුවන්. රයිට්. ඒතර ස්මාර්ට් මනිලා මේ මාකට් එකේ මාකට් සෙල් විදිහට ඉන්න පුළුවන්. රයිට්. ඒතර මාකට් සෙල් විදිහට ඒගොල්ලෝ ඉන්න පුළුවන්. ඒ වගේම මාකට් බයි විදිහට ඉන්නත් පුළුවන්. ලිමිට් සෙල් විදිහට ඉන්නත් පුළුවන්. ලිමිට් බයි විදිහට ඉන්නත් පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් ඒක ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන දෙයක්. ඒක සිද්ධ වෙනවා මේක ඇතුලේ ඒ ක්‍රියාවලියත් එක්කම අර මම කලින් පැහැදිලි කරේ ඒකේ අර දෙපැත්තේ කොහොමද මම අර මෙතන ඔයගොල්ලන්ට කලින් අර රූප සටහනක් ඇඳලා මෙතනදී පෙන්නුවා ඔයාලට මතක ඇති මේ ස්ථානයන්හිදී ලික්විඩිටි ඒගොල්ලෝ මේ ඒරියා එකේදී ලික්විඩිටි කලෙක්ට් කරන්න මේ ඒරියා එකේදී ලිමිට් ඕඩර්ස් ප්ලේස් කරනවා කියලා මෙන්න මේ මාකට් මේකර්ස්ලා කියන කොට්ටාශය. එතකොට මේ මාකට් මේකර්ස්ලා සහ මාකට් ටේකර්ස්ලා කියලා කියන්නේ ස්මාර්ට් මනි කියලා මම කිව්වා. එතකොට මේ දෙගොල්ලොම එකම කොට්ටාශයක්. උදාහරණයකට කිව්වොත් මේගොල්ලෝ මෙයාලගේ ලික්විඩිටි පාවිච්චි කරලා තමයි මෙන්න මේ මාකට් එකේ මේ කියන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට ওই ක්‍රියාවලිය සිද්ධ කරලා ඕගොල්ලෝ ඔක ඩොම් එකෙන් අඳුර ගන්න නම් අර මම කියපු සිද්ධීන් ටික ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ ටික දන්නේ නැතුව මෙතනට ගිහිල්ලා හිතන්න මේකේ 1500ක් තියෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය ලික්විඩිටි හන්ට් එක සිද්ධ වෙන ක්‍රමය ඔයා දැනගන්න අවශ්‍ය වෙනවා. රයිට්. එතකොට මම ඒකත් පැහැදිලි කරන්න. හිතන්න දැන් ප්‍රයිස් එක ලොකුවටම ඩ්‍රොප් වෙනවා පෙන්වන. එතකොට මෙන්න මේ සයිඩ් එකේ ලිෆ්ටඩ් ආස්ක් එකේ. හරිද? ලිෆ්ටඩ් ආස්ක් එකේ ඕඩර්ස් වැඩි වෙන්නේ නැහැ. එතකොට හිට් ද බිඩ් එකේ තමයි වැඩි වෙන්නේ. හිට් ද බිඩ් එකේ තමයි වැඩි වෙන්නේ. ඒකට හේතුව තමයි
අපි දන්නවා මේගොල්ලන්ගේ ඇටැක් එක සිද්ධ වෙන්නේ දැන් මේගොල්ලෝ මාකට් ප්‍රයිස් එකේ මෙතනින් සෙල් කරද්දි මෙන්න මේ පැත්තට තමයි ඇටැක් එක සිද්ධ වෙන්නේ. එතකොට මේ පැත්ත තමයි මේකේ වැඩි වෙන්නේ. එතකොට මේ ලිෆ්ටඩ් ආස්ක් එක ඒගොල්ලන්ගේ වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඉන්නේ හේතුව නිසා මේ පැත්තේ අංක මේ විදිහට වැඩි වෙන්න පුළුවන්. රයිට්? ඒකත් ඔයාලා පැහැදිලිව තේරුම් ගන්න. එතකොට හිතන්න මෙන්න මේ වගේ අවස්ථාවකදී මේගොල්ලෝ ස්මාර්ට් මනීලා මාකට් සෙල් විදිහට ඉන්න අවස්ථාවකදී ඒ කියන්නේ මෙතනදී ස්මාර්ට් මනීලා තමයි දැන් ඉන්නේ මාකට් සෙල් විදිහට. අර මං කලින් කියපු එකේ අනිත් පැත්ත ස්මාර්ට් මනීලා තමයි දැන් මෙතනින් ඉස්සෙල්ලා කලින් හිටියේ මෙතන රීටේල්ලා. හරිද? එතකොට මේ කොටස් දෙකත් මම පැහැදිලි කරන්නම්. එතකොට රීටේල්ලා මෙතන ඉන්නේ රයිට්. එතකොට රීටේල්ලා මෙතන හිටියේ කලින් දැන් මෙතන ඉන්නේ ස්මාර්ට් මනීලා. ආයෙක හොඳට පැහැදිලි කරගන්න. කලින් හිටියේ මෙතන මම කලින් පැහැදිලි කරපු එකේදී හිටියේ රීටේල්ලා. හරිද? එතකොට මෙන්න මේ අවස්ථාවේදී හිටියේ රීටේල්ලා. හරිද? මේ අවස්ථාවේදී මෙන්න මෙතන. මේ අවස්ථාවේදී හිටියේ රීටේල්ලා. හරිද? හැබැයි මෙතනින් මේගොල්ලෝ මාකට් එක එළියට ගන්නවා. එතකොට මාකට් ප්‍රයිස් එකේ ඉන්නේ මාකට් ප්‍රයිස් එක මූව් කරන්නේ ස්මාර්ට් මනීලා. හරිද? ස්මාර්ට් මනීලා මාකට් එක මූව් කරනකොට මෙන්න මේ සයිඩ් එකට එන්නේ රීටේල්ලා. ඒක ඔයාලා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් හිතන්න රීටේල්ලා තමයි ඉන්නේ. එතකොට ස්මාර්ට් මනීලා මාකට් එක මේ විදිහට ඩ්‍රොප් කරගෙන යනකොට මේ සයිඩ් එකේ තියෙන buy limit orders ඔක්කොම ඇක්ටිව් වෙනවා. රයිට්? ඊට පස්සේ මේ මාකට් එක තව sell off වෙනවා. රයිට්? එතකොට මේ සයිඩ් එක තමයි වැඩි වෙන්නේ. ඒක ඔයගලන්ට තේරෙනවනේ. මේ සයිඩ් එකනේ අප්ඩේට් වෙන්නේ කියන එක. මේ ප්‍රයිස් එක එන්නේ ඩ්‍රොප් වෙනවනේ. එතකොට තේරුම් ගන්න ඩෙල්ටා නෙගටිව් වදිනවා කියන එක. ඒ කියන්නේ මාකට් එක මේ තියෙන හිතන්න ඩෙල්ටා නෙගටිව් වදිනවා. ඒකට හේතුව තමයි මේ සියල්ලම ඇබ්සෝබ් වෙන එක. ඊට අමතරව ස්මාර්ට් මනී මාකට් ඕඩර්ස් 1000ක් විතර දානවා කියලා හිතන්න. ඒතර ස්මාර්ට් මනීලා මේ විදිහට මාකට් ඕඩර්ස් 1000ක් විතර දානවා. නමුත් ලිමිට් තියෙන්නේ ඔයාලා හිතන්න 400යි ලිමිට් තියෙන්නේ. එතකොට මෙතනින් 1000ක් දැම්මොත් මෙතන ඔක්කොම ටික මේ 400ම ඇබ්සෝබ් වෙනවා. ඊට පස්සේ තව 600ක් විතර තියෙනවා. එතකොට මේක තවත් පල්ලෙහාට ඩ්‍රොප් වෙවි මෙහි තියෙන ඔක්කොම ඇබ්සෝබ් කරගෙන යනවා. එතකොට අර ස්මාර්ට් මනී අර 400ම ඇබ්සෝබ් කරලා බිඩ් සයිඩ් එක හරහා පල්ලෙහාට පුෂ් කරන එක තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මේ පැත්ත හරහා මාකට් එක පල්ලෙහාට පුෂ් කරන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක ඔයා තේරුම් ගන්න ඕනේ ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනවා. එතකොට ඉමීඩියට්ලි පල්ලෙහාට ඩ්‍රොප් වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඩොම් එකට ආවොත් එහෙම මේ මාකට් එක ඉමීඩියට්ලි ඩ්‍රොප් වෙනකොට මේක ඩ්‍රොප් වෙනකොට මෙන්න මේ සයිඩ් එක ඉක්මනින් අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ බිට් සයිඩ් එක ඉක්මනින් අප්ඩේට් වෙනවා. ඔයගලන්ට ඩොම් එකේදී බලා ගන්න පුළුවන්. ඩොම් එක දාගෙන ඔයගොල්ලෝ ඉන්නවනම් මෙන්න මේ බිට් සයිඩ් එක ඉමීඩියට්ලි අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ මේ පැත්ත ස්මාර්ට් මනීලා සෙල් කරගෙන යනකොට මේක ඉමීඩියට්ලි අප්ඩේට් වෙනවා. රයිට්? අප්ඩේට් වෙනවා කියන්නේ මේක අතුරුදහන් වෙනවා වගේ දෙයක් වෙන්න මෙතන තියෙන අංක අප්ඩේට් වෙවි පල්ලෙහාට යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න මේ මාකට් එකේ සිද්ධ වෙන දේ. එතකොට ඒකත් එක්ක ගත්තාම මෙන්න මේ ෆුට්ප්‍රින්ට් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක සෙල් වෙනකොට මෙන්න මේ ෆුට්ප්‍රින්ට් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ සයිඩ් වල ඉම්බැලන්සස් ක්‍රියේට් වෙනවා. ඉම්බැලන්සස් ක්‍රියේට් වෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ ඉම්බැලන්සස් ක්‍රියේට් වෙන්න හේතුව තමයි මේ පැත්තේ මේ මෙන්න මේ සයිඩ් එකේ ලිමිට් ඕඩර්ස් නැහැ. රීටේලර්ගේ ලිමිට් ඕඩර්ස් නැහැ. රීටේලර්ගේ ලිමිට් ඕඩර්ස් නැති නිසා මේ මාකට් එක ඉමීඩියට්ලි තවත් පල්ලෙහා තියෙන ප්‍රයිස් ලෙවල් වලට ගමන් කරනවා. එතකොට ස්මාර්ට් මනීලට ඒක ලාභයි. මොකද ඒගොල්ලන්ට තවත් ඔෆර් ප්‍රයිස් එකක් ඒ කියන්නේ ඒගොල්ලන්ට තවත් ලාභයි මේ මාකට් එක තවත් පල්ලෙහාට යන එක. ඉතින් ඒ හේතුව නිසා ඒගොල්ලෝ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ මාකට් එක තවත් පල්ලෙහාට අරගෙන යන එක තමයි කරන්නේ. හරිද? එතකොට ඒකත් ඔයාලා තේරුම් ගන්න. එතකොට මෙන්න මේ ඉම්බැලන්ස් එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක මාකට් එකේ ඇති වෙන bearish continuation signal එකක් කියලා. එතකොට මෙන්න මේ bearish continuation signal එකත් එක්ක ඕගොල්ලන්ට ට්‍රේඩ් කරන්න යනකොට මේ මාකට් එකේ තේරුම් ගන්න පුළුවන් මේ වගේ imbalance එකක් හැදෙනවා නම් එතකොට මේක ෆිල් කරත් immediately මේක 75 or 50% වලින් ෆිල් කරලා නැවතත් මාකට් එක ඒ කියන අදාළ පැත්තට යන්න පුළුවන්. ඉතින් එතකොට ඕගොල්ලෝ මාකට් එකේදී තේරුම් අරගෙන තියෙන්න ඕනේ මෙන්න මේ 50% සහ ඒ 75% වලට මාකට් එක ආවට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. එතකොට ඒ කියන්නේ හරියට කිව්වොත් එහෙම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ මාකට් එකේ ප්‍රීමියම් ඩිස්කවුන්ට් සහ ඒ අදාළ ලෙවල්ස් වලට ආවට පස්සේ ඔයගොල්ලෝ
වොලියුම් එක රීඩ් කරන්න සහ එතෙන්දී ඇත්තටම වොලියුම් ප්‍රොෆයිල් එකේදී සහ VWAP එකේදී මෙන්න මේ ඉම්බැලන්සස් තියෙන ඒරියා වලදී මාකට් එකට කොයි වගේ ඇටැක් එකක් එන්න පුළුවන්ද කියන එක. එතකොට එතනදී ඔයගොල්ලන්ට තියෙන අනිත් දේ තමයි මේ මාකට් එකේ ඉම්බැලන්ස් එකක් ක්‍රියේට් වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ බිඩ් සයිඩ් එකේ. ඒ කියන්නේ මෙන්න මේ බිඩ් සයිඩ් එකේ ඉම්බැලන්ස් එකක් ක්‍රියේට් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ මාකට් එකේ සෙලින් ප්‍රෙෂර් එක සෑහෙන්න වැඩි කියන එක. අයත් කියනවා නම් දැන් ඔයගොල්ලන්ට මම කලින් කිව්වා මේ මාකට් එකේ ලිමිට් ඕඩර්ස් මේ සයිඩ් එකේ අඩු නිසා තමයි මේ මාකට් එක ඉක්මනින්ම පල්ලෙහාට යන්නේ කියලා. එතකොට ඔයා දන්නවා දැන් මෙතන අර මම කලින් පෙන්නපු විදිහට මේ විදිහට මේ වගේ ඉම්බැලන්සස් ක්‍රියේට් වෙනවා නම් ඒ ක්‍රියේට් වෙන්න හේතුව තමයි මේ සයිඩ් එකේ ලිමිට් ඕඩර්ස් නැතිවීම කියලා. එතකොට ඒක පැහැදිලි කරගන්න ඕනේ. අනිවාර්යෙන් රීටේලර්ගේ ලිමිට් ඕඩර්ස් නැති හේතුව නිසා තමයි මාකට් එක මේ විදිහට මේ ෆුට්ප්‍රින්ට් එකේ මේ විදිහට බිඩ් සයිඩ් එකේ ඒ කියන්නේ සෙල් සයිඩ් එකේ මේ විදිහට ඉම්බැලන්සස් ක්‍රියේට් වෙන. එතකොට සෙලර්ස්ලාගේ සෙලින් ප්‍රෙෂර් එක ඉතාම වැඩි. අනිත් එක තේරුම් ගන්න ඕනේ බයි ලිමිට් ඕඩර්ස් මේ පැත්තේ ඩොම් එකේ නැහැ. ඒතර ඔයගොල්ලෝ ඩොම් එකට ගියත් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් රියල් ටයිම් ඒ කියන සිදුවීම. රයිට්. එතකොට ඔය කියන සිදුවීම ඇත්තටම ගත්තොත් මෙන්න මේ ස්මාර්ට් මනීලට සෑහෙන වාසියක්. ඒක වාසිය වෙන්න හේතුව තමයි ඒගොල්ලෝ බලන්නේ හැම වෙලාවකදීම අඩුම මිලකට මිලදී අරගෙන වැඩි මිලකට විකුණන්න. එතකොට අඩු මිලකට මිලදී ගන්න පුළුවන් මේ අවස්ථාවේදී ලිමිට් ඕඩර්ස් නැතිවට මාකට් එක තවත් පල්ලෙහාට යන එක සිද්ධ වෙනවා. ඉතින් ඒ සිදුවීමත් එක්ක එයාලට ලොකු හැකියාවක් තියෙනවා තවත් අඩුවට මේකෙන් මිලදී ගැනීමක් කරන්න. රයිට්. අපි දැන් බලමු ස්මාර්ට් මනී ලිමිට් සෙල් විදියට ඉන්නකොට මේ මාකට් එකේ කොහොමද අපි ඒක අඳුරගන්නේ කියලා. එතකොට දැන් කලින් කතා කරපු එකේදී මම කිව්වා ස්මාර්ට් මනීලා කොයි විදියටද මේ මාකට් එකේ අතරම මාකට් ප්‍රයිස් එකෙන් ඉන්නකොට සිද්ධ වෙන දේ. එතකොට දැන් බලමු ලිමිට් විදියට ඉන්නකොට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හිතන්න මම අර කලින් ඔයගොල්ලන්ට පැහැදිලි කරපු දේත් එක්ක මේගොල්ලෝ මේ විදිහට මෙන්න මේ ප්‍රයිස් ලෙවල් එකේ අපි හිතමු මෙතන 1200 කියලා 1200ක් මේගොල්ලන්ගේ ලිමිට් තියෙනවා. මේ කාගේද ලිමිට් තියෙන්නේ? මේ තියෙන්නේ ස්මාර්ට් මනීලගේ. දැන් මේකේ ප්‍රයිස් එක මූව් කරන්නේ කවුද? මේ අවස්ථාවේදී හොඳට මතක තියාගන්න මේ අවස්ථාවේදී ප්‍රයිස් එක මූව් කරන්නේ රීටේල්ලා. ඉස්සෙල්ලා ප්‍රයිස් එක මූව් කරේ කවුද? ඉස්සෙල්ලා ප්‍රයිස් එක අරගෙන ගියේ මේ කලින් අවස්ථාවේදී ප්‍රයිස් එක අරගෙන ගියේ ස්මාර්ට් මනීලා. එතකොට ලිමිට් විදිහට හිටියේ රීටේල්ලා. නමුත් දැන් මේ අවස්ථාවේදී ඒක අනිත් පැත්ත හැරලා තියෙනවා. එතකොට ඒ කාරණාවත් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හිතන්න මේ මාකට් එක යම්කිසි ලෙවල් එකකට ගිහිල්ලා එතනදී මාකට් එක රිජෙක්ට් වෙනවා. ඒ කියන්නේ මේ මෙතනට ගහනවා රිජෙක්ට් වෙනවා කියලා කියන්නේ මාකට් එක මෙන්න මේ ලිෆ්ටඩ් ආස්ක් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්න මේ පැත්තේ ලොකුවට මේ විදිහට වැටෙනවා. ඒ වගේම හයි වොලියුම් රිලීස් වෙනවා. ඒ වගේම ඩෙල්ටා පොසිටිව් වදිනවා. රයිට්. එතකොට ඒ වගේම CDB එකට ගිහිල්ලා බැලුවොත් හොඳ CDB කැන්ඩල් ෆෝම් වෙනවා. හැබැයි මාකට් එක මූව් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අන්න ඒ හේතුව තමයි. ඒකට හේතුව ස්මාර්ට් මනීලා මෙන්න මේ අවස්ථාවේදී ලිමිට් ඕඩර්ස් ප්ලේස් කරගෙන ඉන්නවා. ඒක අයිස්බර්ග් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කොටස් වශයෙන් මාකට් එකට ඕඩර්ස් වැටෙනවා වෙන්නත් පුළුවන්. රයිට්. ඉතින් ඉන්න ඒ හේතුව නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ මේ අවස්ථාවේදී මේ මාකට් ප්‍රයිස් එක ඉහළට යන්න මේ රීටේල් ලව මෙතනින් ඇබ්සෝබ් කරගන්නවා. එතකොට රීටේල්ලට මේක ෆේල් කරගන්න පුළුවන් වුණොත් විතරයි මෙතනින් එහාට යන්න පුළුවන් ඉන්නේ. නමුත් සෑහෙන අවස්ථාවකදී මේගොල්ලෝ මෙතනින් ෆේල් වෙලා යන අවස්ථාව දෙන්නේ නැහැ. මේගොල්ලෝ තව මෙතනට ඕඩර්ස් ඇඩ් කරනවා. මොකද ඒගොල්ලන්ට මේක සෙල් එකට ගෙනියන්න අවශ්‍ය නිසා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් CDV එක එහෙම නැත්නම් CVD එක මේ කියන දෙකම දැම්මත් ඕගොල්ලන්ට එකම විදියට බලා ගන්න හැකියාව තියෙනවා. ඩෙල්ටා පොසිටිව් වදිනවා. ඒ වගේම වොලියුම් එක වදිනවා. ඒත් මාකට් එක මූව් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ බයි සයිඩ් හයි වොලියුම් වැදුනත් මාකට් එක මූව් වෙන්නේ නැහැ. බයි එකට යන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී ඇබ්සෝබ් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්මාර්ට් මනීලා සෙල් ඕඩර්ස් දාගෙන ඉන්නේ. ඉතින් ওই කතාව ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේගොල්ලෝ මේ මාකට් එකේ දැන් ඕගොල්ලෝ මේ ෆුට්ප්‍රින්ට් එක දිහා බලාගෙන ওই කාරණේ සිද්ධ කරගන්න. හැබැයි ඕගොල්ලෝ දන්නවද මේ මාකට් එක මෙහෙම කන්සොලිඩේෂන් එකක් සිද්ධ වෙලා ස්මාර්ට් මනීලා ඊට පස්සේ මේක පල්ලෙහාට අරගෙන ඊළඟට මේ විදිහට ඉහළට අරගෙන නැවතත් පල්ලෙහාට අරන් ආයි ඉහළට අරගෙන මේ මූවමන්ට් එක ගෙනියනවා. එතකොට මෙන්න මේ මූවමන්ට් ට්‍රැප් මූවමන්ට් අපිට මේව අඳුර ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ ටික ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕනේ මේ දේවල් ටික ඔළුවට දාගන්න නම්. දැන් මම හිතනවා ඕගොල්ලෝ මේ දේවල් ටික අනිවාර්යෙන් ඔළුවට දාගෙන ඇති කියලා. ඒකට හේතුව තමයි ඕගොල්ලෝ මෙච්චර කාලයක් මේ දේවල් ගැන ඉගෙන ගත්තා. එතකොට ඔක්ෂන් මාකට් තියරි එක ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔක්ෂන් මාකට් තියරි මයික්‍රෝ ස්ට්‍රක්චර් එක ගැන ඕගොල්ලෝ ඉගෙන ගත්තා. එතකොට ඕගොල්ලන්ගේ ඔළුවේ මෙන්න මේ සිස්ටම් එක වැඩ කරන හැටි පැහැදිලි අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒකත් එක්ක මම මේ කියපු කාරණාවල් ටික පැහැදිලි කරගෙන ඕගොල්ලන්ට පුළුවන් මේ මාකට් එකේ
හොඳ ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න DOM එක සහ ෆුට්ප්‍රින්ට් එක යොදාගෙන. එතකොට අපි ඉදිරියට යමු කොහොමද මෙතනින් එහාට මේ DOM එක සහ ෆුට්ප්‍රින්ට් එකෙන් එහාට ගිහිල්ලා අපි ඊතුරු දේවල් ටික තේරුම් ගන්න කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා හේතුව ඇයි මේ ෆුට්ප්‍රින්ට් එකක මෙන්න මේ ඉහළ සයිඩ් එකේ, ඒ කියන්නේ මේ ඉහළ කොටසේ මේ විදිහට හයි වදින්නේ. කියන්නේ මේ ෆුට්ප්‍රින්ට් එකේ වදින මේ නම්බර්ස් වැඩි ප්‍රමාණයකින් වදින්නේ. ඒ කියන්නේ මේ ආස් සයිඩ් එකේ නැත්නම් මේ බයි සයිඩ් එකේ වැඩි ප්‍රමාණයකින් වදින නිසා මේ පැත්ත අඩුවෙන් වදින්නේ. ඒ වගේම මේ සෙල් සයිඩ් එකකදී මේ සයිඩ් එක වැඩි වෙන්නේ මොන හේතුවක් නිසාද? සමාන ෆුට්ප්‍රින්ට් එකේදී මේ සෙල් සයිඩ් එක වැඩිපුර වදින්නේ මොන හේතුවක් නිසාද කියලා දැන් ඕගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් දන්නවා මේ මාකට් එකේ මේ DOM එකට ආවට පස්සේ ඒගොල්ලෝ ඒ අවශ්‍ය තැන්වලදී ඒගොල්ලන්ට ඒ ප්‍රයිස් එක මූව් කරන්න ඕන පැත්ත අනුව මේ මාකට් එකේ ඒ අදාළ ලෙවල්ස් වල ඒගොල්ලෝ හිතන්න මේ ප්‍රයිස් ලෙවල් එක මෙතනට ඇහිලා මේ විදිහට මාකට් එක ඇටැක් කරන්නේ මෙන්න මේ 95 කියන ප්‍රයිස් ලෙවල් එකේ නම් ඒගොල්ලෝ මෙන්න මේ 95 සහ 94 කියන ප්‍රයිස් ලෙවල් එකේ ඕඩර්ස් දාගෙන ඉන්න පුළුවන් ලිමිට්. එතකොට ඒ ලිමිට් ඕඩර්ස් තියෙන ඒරියා එකට මේ විදිහට මාකට් එක පල්ලෙහාට ආවොත් ඒ ඕඩර්ස් ඇක්ටිව් වෙන නිසා මේ ඔක්කොම ඇබ්සෝබ් කරගන්න එකක් එතනදී සිද්ධ වෙනවා. එතකොට ඒ ඇබ්සෝබ් වීමත් එක්ක මෙතන සෙල් ඕඩර්ස් කොච්චර ප්ලේස් වුණත් මෙතන සෙලින් හයි වොලියුම් වගේම නෙගටිව් ඩෙල්ටා ෆෝම් වෙනවා. රයිට්. ඒ හේතුව නිසා මේ මාකට් එක ඒත් සෙල් පැත්තට යන්නේ නැහැ. ඊට පස්සේ මෙතන සේරම ඇබ්සෝබ් වෙලා ඉවරනාට පස්සේ මේ මාකට් එක නැවතත් මෙන්න මේ මූවමන්ට් එක යනවා. එතකොට ඕගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ කාරණේ. එතකොට ඒ දේවල් ටික දැන් ඕගොල්ලෝ සරලවම දන්නවා මේ DOM එකේදී කොහොමද මේ දේවල් ටික මේ සයිඩ් එක සහ ඒ කියන්නේ බිට් සයිඩ් එක ආස් සයිඩ් එක එක්ක මේ මාකට් එකේ ෆුට්ප්‍රින්ට් එක හැදෙන්නේ සහ ඒ දේවල් මාකට් ප්‍රයිස් එකෙන් කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව. එතකොට මම මෙතෙන්දී ඔයගොල්ලන්ට පැහැදිලි කරා මේකෙදි මෙන්න මේ කියන කොට්ටාශ දෙකම එකම කොට්ටාශයක්. ඒගොල්ලෝ පොදුවේ ස්මාර්ට් මනි කියලා අපි කියනවා. ඒ කොට්ටාශ දෙකම කරන්නේ එකම කාරණාව. පොදුවේ කිව්වොත් එහෙම ස්මාර්ට් මනිලා කරන්නේ ඒගොල්ලන්ගේ ලික්විඩිටි භාවිතා කරලා මාකට් එක රේන්ජ් බවුන්ස් කරලා ඒගොල්ලන්ගේ ලික්විඩිටිම භාවිතා කරලා මාකට් එක ඕගොල්ලන්ව එහෙම නැත්නම් මෙන්න මේ මම මෙතන කලින් පෙන්නපු මේ ඉහළට අරගන්න එක සහ පහළට අරගන්න එක, ඒ කියන්නේ ට්‍රැක් මූවමන්ට් එක මැනිපියුලේෂන් එක කරලා මාකට් එක යාලා රීටේල් වගේ ලික්විඩිටිත් අරගෙන මේ මාකට් එක යාලට අවශ්‍ය කරන ඔෆර් ප්‍රයිස් එකකට මාකට් එක අරන් යන එක සිද්ධ කරනවා. ඉතින් ඔය කාරණා ටික ඕගොල්ලෝ පැහැදිලි කරගත්තොත් ඕගොල්ලන්ට මේ මාකට් එකේ පැහැදිලි ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න හැකියාව තියෙනවා. මම හිතනවා මම කියපු මේ දේවල් එක්ක ඕගොල්ලන්ට මේ සිද්ධිය සර්ව සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්න ඇති කියලා.